දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියාව අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබ දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. මිස්ලා ගෙවල් කොහෙද? තලවතුගොඩ. මට කියන්නකෝ මිස් මොන වගේ වැඩ කටයුතු වලටද කෙනෙක් අවශ්‍ය කියලා? අපිට ඕනේ ගෙදර වැඩ කටයුතු ටික කරන්න තමයි. ඊට තියෙන වැඩ කටයුතු ටිකයි ඊට පස්සේ අස්කස් කරන ඒවායි අම්මුක් කරන එක ඉතින් ගෙදර වොෂින් මැෂින් තියෙනවා. ඒවයි අපි අන්න හොදන්න දානවා. යක් තියෙන්නේ. උඩ රොක්ස් එකේ වේලෙන්න දාලා ඊට පස්සේ ඒක ඒ වැඩ කටයුතු ටික තමයි තියෙන්නේ. මිස්ලා ගෙදර කී දෙනෙක් ඉන්නවද මිස්? ගෙදර මමයි හස්බන්ඩ්යි බබාලා දෙන්නයි. බබාලා දෙන්නේ ට්වින්ස්ලා ඉන්නේ අවුරුදු මාස දෙකේ. හරි මිස්. ගෙදර තනි තට්ටුවේ ගියද්ද තට්ටු දෙකේ ගියද්ද? නෑ අපේ තට්ටු දෙකක් තියෙනවා. ඊළඟ තට්ටුවට තමයි රෙදිදානේ ටිකට යන්න තියෙන තුනේ. ඒ වුණාට ඒකට වැඩි වෙන්නේ නැහැ. ඉතින් අර සතියේ දෙපාරක් තුන් පාරක් රෙදිදානේ වට තමයි. මේ ඉන්දියාවට අස්පස් කරන්න තියෙන තට්ටු දෙකයි. හරි මිස්. මට කියන්නකෝ මිස් කාමර කීයක් තියෙනවද බාත්රූම් කීයක් තියෙනවද කියලා? කාමර 4යි බාත්රූම් 3යි. ඩේලි මුක් කරන්න ක්ලීන් කරන්න අවශ්‍යද? ඩේලි මුළු ගේම කරන්න අවශ්‍ය නැහැ. අපිට ස්කෙඩියුල් එකක් හදලා තියෙන්නේ. සතියේ මුළු ගෙදර මේවා ටික සතියෙම බෙදලා ඒ කියන්නේ පල්ලෙහා තට්ටුවයි බබාලා ඉන්න කාමරේ විතරක් දවසට සතියේ දෙපාරක් වගේ කරන්න ඕන. අනිත් ඒවා සතියක සැරයක් කරා නැති. ඒක කරන්නේ මුළු ගේම හැමතැනම සතියේ සැරයක් වගේ තමයි මත් වෙන්නේ. බෙදලා තියෙන්නේ. මම වල ඔක්කොම කරන ඒවා කියලා මෙහෙම නෑ අපේ. සහායි තමතර හැදි වෙන විදිහට අස්පස් කරන්න තියෙන්නේ. හරි මිස්. මිස් කෑම හැදෙනකොට උදේ කීය වෙනකොට කෑම රෙඩි වෙන්න ඕනද? උදේ 7:00 වෙද්දි කෑම ලෑස්ති වෙන්න ඕනේ. හැමදාම ඕනේ මොකද හස්බන්ඩ් වැඩට යන්නේ හැමදාම. එයා වැඩට යන දවස් වලට තමයි උදේම හදන්න ඕනේ 7:00 වෙද්දි. ඒක නැත්තම් 9:00 වෙද්දි හදනම ඇති. උදේ දවල් කෑම. උදේට දවල්ටත් එකට හදනව නේද මිස්? ඔව් උදේට හදන එක උදේ කෑම දවල් කෑම එකයි සාමාන්‍යයෙන් 9 වෙද්දි 9 වෙද්දි හදනම ඇති. වැඩට යන දවස් වලට දවල් කෑම එකත් 7:00 වගේ හදලා ඉවරෙන්න ඕනේ. හරි. රැයට මොන වගේ දේවල්ද සාමාන්‍ය ඉන්දියාප පිට්ටු ඒ වගේ දේවල් හදන්න පුළුවන්? නෑ එහෙම ඒ ඉන්දියාප පිට්ටු හදන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. උදේට තමයි එහෙම කැවුනත් කැවෙන්නේ. රැයට අපි එහෙම ලොකුවට බර කෑම කන්නේ නැහැ. මේ මමත් තුනක් වලට මොන හරි හදනවා. ඒ වුණත් ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය කපන කරන එක ඒ වගේ කටයුතු තමයි තියෙන්නේ. ප්‍රොසෙස් කරන එක. ඊට අමතරව යාට මේන්ලි තියෙන්නේ බබාලට මම කෑම කවනවානේ. කෑම කැවුවම එතන අස්පස් කරන එක දවසට 3 කරන්න තියෙනවා. උදේ දවල් රැය ටික. එතන මේ පුටු ටික පිහදලා පොළවේ කෑම ටික අයින් කරලා එතන මොප් කරන එක සාමාන්‍ය ප්‍රමාණයක්. ඒක පොඩි ප්‍රමාණයක් නේ. දැන් පුටු දෙකක් තියලා කැවුවම මේ ප්‍රමාණය මේ අස්පස් කරන එක තමයි සාමාන්‍ය ගේක තියෙන වැඩ වලට වඩා අතර වැඩ කර තියෙන්නේ ඒක තමයි. හරි මිස්. මේ එන කෙනාට ඉන්න මේ රූම් එකක් බාත්රූම් එකේ තියෙනවා. ඔක්කොම තියෙනවා. බාත්රූම් එකයි රූම් එකයි සෙපරේට් තියෙනවා. හරි. වැටුප කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවද? වැටුප දැන් මම ඉන්න එක්කනට 45ක් තමයි දෙන්නේ. ඉතින් ඒ ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. නිවාඩු කොහොමද මිස් දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මාස්පතා යන්නේ නේ. දුර පළාත් වල නම් මාස 3කට වගේ සැරයක්නේ. ඉතින් එතකොට එහෙම ගියාම සතියක් වගේ ඉඳලා එන එක එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. මාස්පතා ඕන කෙනෙක් නම් ඒක දවස් 2ක් 3ක් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මිස් මේ දැන් 45යිනේ ආරම්භක සැලරි කියන්නේ. ඒක ඊට පස්සේ මාස 6ක් විතර ගිහිල්ලා මෙයා හොඳට වැඩ කරනවා නම් වැඩි කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? හොඳට වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නෑ. ඔව්. මැක්සිමම් කීයද මිස් දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මාස 6ක් වගේ. මැක්සිමම් කියන්නේ ඒක ඉතින් වැඩ කරන විදිය අනුවනේ මට දැන් එහෙම කියන්න අමාරුයි. පුද්ගලයා අනුව එයාගේ වැඩ කරන විදිය අනුව එයා හොඳට වැඩ කරනවා නම් මාස 6කින් 3000ක් හෝ 5000ක් වැඩි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. නමුත් මට වට ගාණක් කියන්නේ tie කෙනාගේ අර performance අනුවනේ මට කියන්නේ. දැන් කෙනෙක්ට මම 1000ක් වැඩි කරයි හොඳ වැඩ කරන කෙනා 5000ක් වැඩි කරයි. ඉතින් රැකියා අදාළ පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.